Hello everyone. Welcome back to my YouTube channel after a long time. So, අපි අද යන්නේ අපි බබාගේ අවුරුදු උත්සවය බලන්න. ඉතින් මුලින්ම තිබ්බේ මල් ලැබිනීමේ තරඟය. අපි යනකොට නටුම් දෙකක් ඉවර වෙලා අපි චුට්ටක් පරක් වුණා යන්න. මේ යාගේ අවුරුදු උත්සවයක first experience. ඉතින් guys මම ඔයාලට invite කරනවා වීඩියෝ එක ඉවරනකම් බලන්න කියලා. ඒ වගේ මං ආය රිමයින්ඩ් කරනවා මම මේ වීඩියෝ YouTube දාන එකේ මගේ ලොකුම අරමුණ තමයි මගේ බබාලා දෙන්න ලොකු වෙලා මේවා බලලා ගොඩක් එන්ජොයි කරයි කියලා මං හිතනවා. ඉතින් මගේ පැටියෝ මෙහෙම තමයි ඔයා චූටි කාලේ මොන්ටිසෝරි ඔයාගේ අවුරුදු first experience එක. ළමයිගේ සින්දුවෙන් පස්සේ තිබ්බේ ටොෆි අහිඳීම. ඔව් දුවලෙන් අහිඳ ගන්න ඉක්මනට අහිඳ ගන්න. ඊට පස්සේ දෙමාපියන්ට තරගයක් තිබ්බා. ඉතින් බොහෝම අමාරුවෙන් අපේ රංගව කැමති කරගෙන අපි තරගයට ඉදිරිපත් වුණා. බලන්නකො මොකද වෙන්නේ කියලා අපේ ඉදිකට රෑන් හොලටයි. මම හිතන්නේ ඒක උනන්දුවෙන් සහයෝගය දක්වන සහකාරී විසින් ඔව් මම හිතන්නේ ඔන්න අද තමයි බලා ගන්න පුළුවන් කවු පළවෙනි වෙන්න දෙක තුන මම හිතන්නේ බලන්නේ දැක්කද ඔයාලා කවුද ෆස්ට් උනේ කියලා. ඉතින් ඊට පස්සේ බබාලට බ්‍රේක්ෆාස්ට් දුන්නා. අපිත් ඊට පස්සේ බ්‍රේක්ෆාස්ට් ගත්තා. ඒගොල්ලන් කාලා ඊට පස්සේ බීලා තමයි ඊළඟ ඇක්ටිවිටීස් ටික පටන් ගත්තේ. ඉතින් එදා ටිකක් වැස්ස අපිට ඒක තමයි තිබුණ එකම ප්‍රශ්නය. වැස්ස බාධාවක් කරගන්න නැතුව අපේ අවුරුදු උත්සවය ලස්සනට කළා. ඇත්තටම මේ වීඩියෝ එකේ මම සීනියර් ක්ලාස් එකේ බබාලාගේ වීඩියෝස් ගෙනාවේ නෑ. අපේ බබාලාගේ ඉවෙන්ට් එක විතරයි මම ගෙනාවේ. තව ඉවෙන්ට් ගොඩක් තිබුණා. මේ බබාලාගේ බැලුන් පිපිරවීම තරඟය. අනේ අපේ පැටියට නම් බැලුන් එක පුම්බ ගන්න තේරෙන්නේ නැහැ තාම. මම හිතනවා next year මීට වඩා හොඳට කරයි කියලා. ඊළඟට තිබ්බේ බීමේ තරඟය. ඒක නම් එයා කලින් තරඟ දෙකට වඩා පොඩක් අප්ඩේට්. බීම් බිව්වා හැබැයි යාට වින් කරන්න බැරි වුණා. ඒකට බීම් ගොඩක් බිව්වා එයා. මට ඒකට හැපි. good girl. then again parents ලගේ ගේම් එකක් තිබුණා සංගීත පුරු තරඟය. enjoy it. then we had balloon dance. බලන් ඉන්නකො මම බැලුනම මොකද කරන්න කියලා අන්තිමේට. ගලුන
මගේ රෝස කුමාරි. What's your name? Okay, Dinara, you are so beautiful. Happy New Year. Happy New Year. ජූනියර් සීනියර් දරුවෝ ලස්සනයි. නමුත් අර අවුරුදු 20ක සීනියර් අවුරුදු කුමාරිය තේරුවේ නැත්නම් ඒක ටිකක් අඩුපාඩුවක් වගේ දැනෙනවා. ඒ නිසා මම හැම අවුරුද්දම කියනවා ගෞරවනීය විනිශ්චය මණ්ඩලයෙන් මම ඉල්ලා හිටිනවා ලස්සනම දරුවෝ නෙමෙයි. මගේ දරුවෝ ටික හැමෝම දක්ෂයිනේ. Dinara. එයාට බලන යම් දෙයක් ඇති දක්ෂතාවයක් බලන්න. Dinara. ඒ නිසා ලස්සනට මුල් තැන දෙනවට වැඩිය දක්ෂතාවයට මුල් තැන දෙනවා නම් මම කැමතියි. හොඳයි ප්‍රධාන ආචාර්ය කිව්වා වගේ මම විනිශ්චය මණ්ඩලයෙන් ඇහුවා ඔබ බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා ඔව් කිව්වා රූපේ අපි බලන්නේ නැහැ කියලා පළමුවෙන්ම මට කිව්වා සෝසමන මෙයා ලැජ්ජ වෙලා ඔව් ලස්සනට ඇවිද කියලා. ඇඳුමට වෙන්නේ ඔව්. හරි අන්නේද නන්දමාවෙන් පිටුපිට කොට පොඩ්ඩක් නම කියන්න නම හොඳ දිනාලා දිනාලා කියන්න බලන්න දිනාලගේ අම්මගේ නම මොකද්ද හරි කියන්න මගේ පණ කියන්න. දිවිදි ටීචර් කියනවා. නෑ අඬන්න එපා. හිරන්ති ටීචර් හයියෙන් කියන්න මයි දෙයියා. අද ටීචර්ගේ නම මොකද්ද ටීචර්ගේ නම පුතා සින්දුවක් කියමු. සින්දුවක් කියමු හන්දනට. සින්දුවක් කියමු. හා. ලස්සන සින්දුවක් කියන්නේ. අර අපේ නන්දල මාමලට පේන්න ලස්සනට ඉඳගෙන කො හිනාවේ කො හිනාවේ මොකද hina උනේ ඔයාට නෙමෙයි. ඔයාට නෙමෙයි hina උනේ. හොඳේ? ආ ටීචර් අර ඉස්සරහට ඇවිදගෙන. ලස්සනට යන්න දුවා. ලස්සනට ඇවිත් ඔගලන්ට තේරුණාද වෙච්ච වැඩේ? අනේ ඉතින් ඊට පස්සේ එයා ගොඩාක් කැඬුවා. අම්මගේ නම අහනකොට එයා හිරන්ති ටීචර් කිව්වා. එතකොට හැමෝම hina වුණා. ඊට පස්සේ එයා එතනින් මූඩ් අවුල් ගියා. මුකුත් perform කරෙත් නෑ. nothing. ඉතින් මට හරිම I feel sorry for her. පව් බබාලානේ. එයාලා එහෙම තමයි ඉතින්. It's okay. එයා වින් කරේ නෑ. ඒ වුණාට she is always my beauty queen. My princess. I love you so much, my Dinara Manika. ඉතින් මෙතනින් එහාට ඒගොල්ලන්ගේ කෝලම් බලන්න පුළුවන්. Backstage කෝලම්. ලිවි ලිවි දිනාරේ කාටවත් දාගන්න. දිනා. කො ලිවි කාට විල වාඩි වෙන්න දිනා. Dinara go. So guys, this is the end of my video. So I wish you a very happy new year to all. See you. Bye bye.